ගයිස් මොකද වෙන්නේ එහෙනම් ඔන්න අද ගෙන තියෙන්නේ සුපිරි vlog එකක්. අද අමුතුම ගෙදරක් ගාවින්නේ කැලේක. කැලයක් මේ තියෙන්නේ බලන්න. කැලයක් තමයි මේ පැත්තේ හැම පැත්තම වට වෙලාම තියෙන කැලයක්. අපි මේ මැද්දේ අපි තුන් දෙනා අර මමයි අර මල්ලිලා දෙන්නයි ගෙදරක් හැදුවා. ඒ ගෙදර තමයි අද මේ vlog එක කරන්න යන්නේ. අනික අර දෙන්නත් නෑ මං විතරක් මේ කැලේ මොනවා වෙයිද දන්නේ නෑ. මේ මෙන්න ගයිස් අපි ගේ ඇතුළ මම පෙන්නන්නම් ඉන්න. මෙන්න ගේ ඇතුළ ගයිස් හදලා තියෙන්නේ මේ මෙතන මසොත් තියෙනවා. වෙන්නේ ඉතින් මෙතන ලිපකුත් අද මම කැලේ අර මස් එක බත් එක්ක කන්න තමයි යන්නේ. මේ මෙහෙම කරනවද නේ? ඇයි මේ කාලකන්ණි වැඩ කරන්නේ? කැලේ බයක් නෑ බලමු. අනික දවල්නේ දැන් වෙලාව ඇති 12ට විතර ඇති. ඒ හින්දා බය වෙන්න දෙයක්වත් නෑ. මේ ඔහොම හතරින් පොඩ්ඩක් පාර මොන හරි පැනලා දුවනවා මේ ඔක්කොම බඩු ටික දාලා. මේ එහෙනම් අපි වැඩි කතාවක් නැතුව යන් වීඩියෝ එකට. ඔව් ඊට කලින් වීඩියෝ එකට යන්න කලින් මම subscribe කරලා notification button එක on කරලා like button එක click කරලා යන්න වීඩියෝ හොඳයි නම් එහෙනම් අපි වීඩියෝ එක ඇතුළේ set වෙමු. guys එහෙනම් දැන් අපි අතු කරගමු. ඊට කලින් පොඩ්ඩක් පෙන්නන්නම් එළිය ලස්සන්ට තියෙනවා. උලන්න මේ එහෙනම් ෆෝන් එක පොඩ්ඩක් පැත්තකින් තියලා ලිප පත්තු කරගමු. අපි එහෙනම් ලිප පත්තු කරගමු. ඊට කලින් ඉන්න පොඩ්ඩක් මේක තියාගන්න. ලිප පත්තු කරගමු අපි. ලාම්පු ටික දාන්න යන්නේ. ඊට පස්සේ වෙහින්නේ නෑ guys. පත්තර ගෙනාවා. දැන් මේකට ගිනි කුරක් ගාගෙන උන් එතකොට අවුල් ඇවිලෙනවා. ඊට පස්සේ දර ටික දාන්නවා තියෙන්නේ. guys ඇවිලෙනවා. උලංගත් එක්ක බැරි වෙයිද දන්නේ නෑ. guys අපි දර හොයාගමු. මේ ළඟ පාත මේ දර නම් තියෙනවා. මේ දර කඩාගමු. දර ටික මෙතනින් මෙහෙම ෆෝන් එක තියලා guys දර කඩා ගන්න ගමන් ඉන්නේ. දර ටික දාගමු. දර නැත්තම් ලිප ඇවිලෙන්නේ නැහැ. මම සමුවෙන් තමයි කන්ට වෙන්නේ. හරි guys එහෙනම් අපි ලිප පත්තු කර මේ මස් එක අපි ගමු. මං කෑලි කපාගෙන මිරිසුත් දාගත්තා. අපි දැන් මස් එක තියාගමු. හරි පත් වෙනවා ලිප. නෙවෙයි දන්නේ මම ලිප පත්තු කරන්න දන්නෙත් නෑ. අනික මං තනියෙන් මේක පොඩ්ඩක් අපි වහලා යන්. ඔය කට්ටියට පල්ලෙහා ඇල එහෙම පෙන්නන්න තියෙනවා. මේක අපි යන්කෝ ඇල එහෙම පෙන්නන්න පොඩ්ඩක්. guys මස් එක හොඳට හැදෙනවා. මේ සත්තු එහෙම ඉන්නවා. සතෙක්වත් ඇවිල්ලා මේ
ගේම දෙයිද දන්නේ නැහැ. අපි යනවා හිමීට. මේන් ගස් ඇල අපි යන් දැන් මස් එකක් ලිපෙන් අපි යන් අපි යන් ගෙදර උඩට අපි දැන් ගෙදර උඩින්නේ ලිපේ පත් වෙනවා. අපි එහෙනම් පොඩ්ඩක් මස් එක හැදෙනකන් පොඩි ඇලර්ට් එකක් දාගෙන එහෙනම් ඉන්න. මම ඇලර්ට් එකක් දාගෙන ඩයලොට්ක් ඉස්සරහට ගියා නම් හරි. ඇලර්ට් එකක් දාගෙන ඉන්න. එහෙනම් අපි මස් එක හැදුවාන් පස්සේ සෙට් වෙමු ආයේ. පත් වෙන්න දුම් දාලා එනවා. කොහොමද ඉන්නේ දැන් රැපර් වගේ මෙහෙම ඈත් කරලා බැලුව ගමන් අම්මට සිරිගේ ඉන්න තියෙන්නේ ආතල්ලේ. මෙතෙන්දලා මෙතන තව සුපිරි චැලෙන්ජ් එනවා. මෙතන දැන් අපි චැලෙන්ජ් එකක් කරන්න හිතන් ඉන්නේ. ඒක ළඟදිම එයි. අද 8ට නිදිය ගත්තා නම් හෙට උදේ 8ට තමයි නැගිටින්නේ. රෑ 8ට නිදිය ගත්තා හෙට උදේ 8ට. මේ පැලේ ඉන්න තමයි තියෙන්නේ රෑ ඉතින් හොල්මන් හිටන් ආපුවම කනත් ඉන්නේ උන් එක්ක දුවන්න තමයි තියෙන්නේ. එහෙනම් අර රෙපන පරදදා ඉන්නේ. මේසක හරියට හැදෙන ගමන් තියෙන්නේ. චුට්ටක් හැදුනම මම පෙන්නන්නම්. එහෙනම් අපි සෙට් වෙමු හැදුනාට පස්සේ. ගායිස් රහ පාටට නම් රහ පාටට නම් හැදෙනවා. වහලා තිබ්බනම් හරිනේ. මම මේ කල්පන්නත් බෑ දනවා. දැන් රස්නේ තියෙනවා මේ පිම්බා ගයිස් හැදෙනවා. හැදුනාට පස්සේ කන්න තමයි තියෙන්නේ ඉතින් මේ මොයලා තිබ්බා ඒ වුණාට මම අල විතරයි දාගෙන ආවේ. අලයි මනුයි පරිප්පුයි තිබ්බා. අල විතරක් දාගෙන ආවා මේ මොකද මම සදනවනේ. එතකොට ඒවත් එක්ක කන්න පුළුවන්. ඇලෙහිම තියෙනවා තව vlog එනවා. මේ ඉස්සරහට හොඳ සුපිරි vlog දානවා. මේ පැලේ දානවා. දවසක් ඉන්න තියෙන සීන් එක එහෙම දානවා. කට්ටිය සෙට් වෙලා ඉන්න subscribe කරන්න, like කරන්න, share කරන්න. වීඩියෝ එක හොඳයි නම් like කරන්න අනිවාර්යෙන්. කමෙන්ට් එකක් දාන්න යන්න. තව ඉස්සරහට challenge vlog කමෙන්ට් එකක් දාන්න යන්න. මේ අපි අර හැදුවාට පස්සේ එහෙනම් සෙට් වෙමු. මහන්සි guys. මේ කරන්නේ මේක හදලා තියෙන්නේ දාලා තියෙන්නේ මෙයාට ලී දාලා තියෙන්නේ සුපිරිට හදලා තියෙන්නේ මේකට කොහමත් 6 දෙනෙක්ට 7 දෙනෙක්ට විතර නගින්න පුළුවන්. අපි මස් එක හදුනාට පස්සේ කන කද්දි සෙට් වෙමු වෙන. මේ ලිපෙන් ගත්ත මස් එක රහ පාටට හැදිලා අපි කලබම රායිද කියලා මම ඉතින් ෂෝට් වීඩියෝ බල මෙතෙන්දලා අරක දෙනකන් ඉඳියා. දැන් ඉතින් මේක මේ අපි දාගමු. රහ පාටෙන් තියෙනවා. මේ ඔය කටියට කියන්නත් බැරි වුණා මේ
පොඩි පොඩි සද්ද බද්ද ආවා. ඒක එච්චර ගණන් ගත්තේ නෑ. මේ කොහොම හරි වීඩියෝ කරලා ඉවර කරලා යනවා කියලා මම හිතාගෙන ඉඳියේ. දැන් ඒකත් හරි. මේ පොඩි පොඩි සද්ද බද්ද වගේක් ආවා. හරිද? මේ අවුලන්නේ. කොහොමද දැන් චැලෙන්ජ් එක ඉවර වෙන්න ළඟයි. vlog එක. ආයේ. පොඩ්ඩක් මිරිස් මදි. මේ මිරිස් මදි වුණා පොඩ්ඩක්. කලබලෙත් එක්ක මේ මිරිස් මදි වුණා. උත්තම් ගාන්න තියෙනවා. ඇති. අපි කනගමන් ඉන්නේ වීඩියෝ එකේ එන්ඩ් එකෙන් සෙට් වෙමු. බොරුවට කන එක බලන් ඉන්න ඕනේ නෑනේ. අනේ බොරුවට වීඩියෝ එකක් දික් වෙනවනේ. කෑවා ගයිස්. අපි දැන් මේ පිගන් ටිකේම හොදගමු. මට පිගන් නැච්චටුණා. හරි එහෙනම් ගයිස්. අදට මේ වීඩියෝ ඉවරයි. vlog එකත් තමයි අදගෙන ආවේ. කැලේ මේ දැන් එකමාරට විතර වෙලාව ගිහිලා තියෙන්නේ. කලින් වෙලා බලද්දි 1යි ගානක් මම බොරු වෙලාවක් කියලා තියෙන්නේ. දැන් ඇති කොහමද 2ට විතර. දැන් යන්න උන් ටක් ගාලා කරුරවත් වැටෙනවා. මේ කනත් එහා පැත්තේ හොල්මන්වත් අරගෙන ගියොත් එහෙම මේ වලාසටවත් ඉවරයි. මේ හින්දා දැන් ටක් ගාලා යන්න ඕන. මේ එහෙනම් අදට වීඩියෝ ඉවර කරනවා. මේ තව මේ වගේ සුපිරි චැලෙන්ජ් vlog එනවා. මේ කොහොමද ඊළඟ වීඩියෝ ගෙන්නේ අර දෙන්නත් එක්ක තමයි. ඔය කට්ටිය කමෙන්ට් ගන්න තව මොන චැලෙන්ජ් ඕනේ කියලා. මම කරන්න හිතන් ඉන්නේ අර මේ අපේ පැලේ ඉන්න එක තමයි කරන්න හිතන් ඉන්නේ 8 ඉඳන් ඒ කියන්නේ රෑ 8ට මේ පැලට එනවා. අය නැගිටින්න පුළුවන් 8ට. මේ උදේ 8ට කලින් නැගිට්ටොත් එහෙම මොකක් හරි පනිෂ්මන්ට් එකක් දෙන එකක් තමයි කරන්නම් කියලා හිතන් ඉන්නේ ඉස්සරහට. අපි බලමු මේ සුපිරි චැලෙන්ජ් vlog මේ channel එකෙන් වැඩනවා. කට්ටිය මාව subscribe කරලා notification button එක on කරලා වීඩියෝ හොඳයි නම් like එකක් දාගෙන යන්න. එහෙනම් හැමෝටම බුදු සරණයි. හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.